ट्रांसफार्मा LK YouTube නාලිකාවට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ කෙටි වීඩියෝ එක හදිසියේ කරන්න හිතුවේ ප්‍රෙස් රිලීස් එකක් ඇවිල්ලා තියෙනවා NMR එකේ මේ processing fee එක ගැන. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 90ක් processing fee එක ගැන ඒක ගැන පොඩි දැනුම් දීමක් කරන්න ඕගොල්ලන්න. මේකෙදී බොහෝ දෙනෙකුට මම කලින් වීඩියෝ එකක් කරා ඒගොල්ලන්ටත් උගක් ප්‍රශ්නයක් වෙලා තිබ්බා මේ processing fee එක සමහර ඒගොල්ලන් කලින් ගෙවලා තිබ්බා. එතකොට ඒකේ ගාණ වෙනස්. දැන් ඊට පස්සේ දැන් අලුතෙන් මේක පබ්ලිෂ් කරාට පස්සේ සමහර ගණන් වෙනස් කියලා ඒකේ මේ පැහැදිලි කිරීමක් සමහර ඒගොල්ලන් අහලා තිබ්බා. ඒකත් හින්දා තමයි මේ කිටි වීඩියෝ එකක් මේක කරන්නේ. ඉතින් අපි බලමු මේකේ කොහොමද මේක විස්තර දැනගන්න කියලා. ඉස්සෙල්ලා මේක කියන්න ඕනේ මේකේ ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකදී මේ මුදල සමහර ඒගොල්ලන් දෙසරයක් සමහර ඒගොල්ලන් ගෙවලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දැනුවත් භාවයකින් තොරව තමයි එහෙම කරලා තියෙන්නේ. අන්න ඒගොල්ලන්ගේ දැනුගැනීම සහ අලුතෙන් මේක රෙජිස්ටර් කරන ඒගොල්ලන්ගේ දැනුගැනීම සඳහා තමයි මේ කෙටි වීඩියෝ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඒකේ කොහොමද විස්තර මේ තියෙන්නේ. පබ්ලික් නෝටිස් එක NMR එකෙන් මේක රිලීස් කරලා තියෙන්නේ 2026 ජුලයි 8 වෙනිදා. මේ සාකච්ඡාවකදී බෝඩ් මීටින් එකකදී කියන්නේ මැනේජර් මීටින් එකකදී 2026 මැයි 5 වෙනිදා තමයි මේ ඩිසිෂන් එක අරන් තියෙන්නේ. ඒකෙදී පැහැදිලි කරලා තියෙනවා මේ processing fee එක ගැන. මේ තියෙන එකේ සිංහල අනුවර්තනය. එතකොට පැහැදිලිවම මේකේ කියලා තියෙනවා මේ ඇමරිකන් ඩොලර් 90 එහෙම නැත්නම් දැන් මේක මේ රුපියල් වලට පරිවර්තනය කරපුවාම සමහරවිට මාසෙට අදාළ ගාස්තු වෙනස් වෙනවා. කොහොමත් 34000 ඉඳලා දැනට මම හිතන්නේ අලුතෙන්ම 37000ක් විතර වෙනවලා තියෙනවා. ඒක එක සැරේ ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට ගෙවන්න අවශ්‍ය නැහැ. හැබැයි වසර 3ක් සඳහා තමයි මේක වළංගු වෙන්නේ. වසර 3ක් සඳහා. එතකොට යනකම් ආපහු මේක ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මේ පැහැදිලිවම මේ ගැසට් නිවේදනයකුත් දාලා තියෙනවා. හැබැයි මේකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේක එක සැරයක් ගෙවුවට රිනිවල් කරනකොට හරි නැත්නම් අලුතෙන් ලියාපදිංචි කරනකොට හරි මේ processing fee එක ගෙවුවට පස්සේ සමහරලාට ඇප්ලිකේෂන් එක amendments ඒ කියන්නේ සංශෝධන කරන්න අවස්ථාවල් එනවා. උදාහරණයක් විදිහට සමහරට pharmacist change වෙන්න පුළුවන්. ඊට අමතරව address change වෙන්න පුළුවන්. ඒ වගේ සමහර technical issues තියෙනකොට මේක එතකොට amendments වලට ඒ කියන්නේ සංශෝධන වලට තමයි යටත් වෙන්නේ. එතකොට ඒ වෙලාවේදී අදාළ සංශෝධන ගාස්තුවක් කියලා යම්කිසි පොඩි මුදලක් ඒක ලොකු මුදලක් නෙවෙයි. ඒ ගාන විතරයි එතකොට ගෙවන්න අවශ්‍ය අර processing fee එක ගෙවුවට පස්සේ. ඒක පැහැදිලිව මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා බොහෝ දුරට දැන් ඉස්සරහට කරන්න යන ඒගොල්ලන් පැහැදිලිව මේක තේරුම් ගන්න එක සැරේයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ වසර 3ක් සඳහා. හරි. ඉතින් මේ ගොඩක් මම කලින් කරපු වීඩියෝ එකෙත් මේ ගැටලු සමහරව සඳහන් කරලා තිබ්බා. උදාහරණයක් විදිහට දැන් මේක මේ tamil භාෂාවෙන් translate කරපු එකක්. මේ තියෙන්නේ මේක දැන් online පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ලා ගෙවපු රිසිට් එකක්. මේක ඩේට් එක බලන්න. මේක ඩේට් එක දාලා ඇති 2026 4 වෙනි මාසේ 29. ඒ කියන්නේ මේක එයා ඔන්ලයින් කරන් රෙජිස්ටර් කරන්න ඉස්සෙල්ලා ගෙවපු රිසිට් එකක්. ඒකේ මේ වගේ රිසිට් එකක් තමයි එන්නේ. හැබැයි මේක NMR ඔෆිස් එකෙන් ඉෂුව කරපු එකක්. හැබැයි දැන් වර්තමානයේ මේ වගේ රිසිට් එකක් එන්නේ නැහැ. දැන් ඔයගලන්ට මෙන්න මේ වගේ රිසිට් එකක් ඔන්ලයින් ගන්න පුළුවන්. මාසෙන් මාසෙට මේක චේන්ජ් වෙනවා. අර මං කිව්වා වගේ කලින් ඉස්සලාම මැයි මාසේ තිබ්බේ එක ගාණක්, ජූනි මාසේ එක ගාණක්, දැන් ජුලයි වෙනකොට රීටේල් එක 37152යි 777ක් වෙනවා. හෝල්සේල්
49537.73ක් වෙනවා. ඒක අර ඩොලර් රේට් එක අනුව මාසෙන් මාසෙට මේක චේන්ජ් වෙනවා. ඒක හැබැයි NMR ඒ සයිට් එකේ ඒගොල්ලන් මාසෙන් මාසෙට මේක පබ්ලිෂ් කරනවා කොච්චරද මේ මාසෙට අදාළ ඔයගොල්ලන් ගෙවන්න ඕනේ කියලා. ඒක හින්දා ඒ ගෙවනකොට අදාළ සයිට් එක චෙක් කරලා ඒක පෝටල් එකට ගිහිල්ලා ඒක බලලා ගෙවින් කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ තියෙන්නේ එතකොට දැන් ඕගොල්ලන් අර කලින් රිසිට් එක නේ මේ වගේ BOC එකට තමයි මේක සල්ලි ගෙවන්න ඕනේ. ඉන්නේ අර රිසිට් එක එතකොට ගිණුම් අංකය දාලා තිනවා. ගිණුම් හිමියාගේ නම සහ ලිපිනය ලියනකොට පැහැදිලිව ලියන්න NMR කියලා කෙටියෙන් ලියනට වඩා National Medicine Regulatory Authority කියලා ලියලා ඒ විස්තර දාන්න සහ මේකේ අර රෙෆරන්ස් වලට දානකොට පැහැදිලිවම ඔයගලගේ ඇක්නොලෙජ්මන්ට් එකේ නම්බර එක තියෙනවනේ අර NMR මේ වගේ මේ සඳහන් කරලා තියෙන R ඔයගලගේ අදාළ නම්බරයක් ඇති. ඒ නම්බරේ පැහැදිලිව මේකේ මේ සඳහන් කරන්න එක. ඒක ලියන්න ඕනේ. සමහර ඒක සඳහන් කරලා නැතුව ඒක තිබ්බා. එහෙම නැත් අලුතෙන්ම ලියාපදිංචි වෙනවනේ. ඒ කියන්නේ new pharmacy registration නම් ඒක මේ අංකේ නැහැ. මොකද ෆයිල් නම්බර් එකක් ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ නේද? ඒගොල්ලන්ට MOH division එකයි ඊට අමතරව pharmacy නමයි මේ අර මෙතන අදාළ reference ලියන තැන එක ලියන්නේ ඒක. අන්න ඒ වගේ පැහැදිලි කිරීමක් තමයි මට ඔයගලන්ට මේකේ කෙටි වීඩියෝ එකෙන් දෙන්න ඕන උනේ. ඉතින් මේකේ ලොකු විස්තරයක් කරන්නේ මම ඊළඟ තව වීඩියෝ එකක් කරනවා අලුතෙන්ම ලියාපදිංචි කරන ඔසුසල් ෆාමසි සඳහා. මොකද හුඟක් ඒගොල්ලන්ට කලින් එකේ තිබ්බේ නැහැ මේ අලුතෙන් ලියාපදිංචි කරනකොට කොහොමද යන ප්‍රොසෙස් එක කියලා සමහර කීප දෙනෙක් අහලා තිබ්බා. මොකද අවබෝධයක් ඒගොල්ලන්ට ගන්න අමාරුයි කියලා දැන් අර විස්තර ගන්න අමාරු නිසා එහෙනම් මම ඊළඟ වීඩියෝ එක තියෙනවා ඒක ටිකක් විස්තරාත්මක වීඩියෝ එකක්. ඉතින් ඒකත් ඉක්මනට මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අවසාන වශයෙන් ඔයගලන්ට ඉල්ලීමක් කරනවා හැමෝම වගේ මේ බෙල් බටන් එක ප්‍රෙස් කරලා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ට මේකේ තව මොන හරි පැහැදිලි කිරීමක් හරි මොන හරි තව ඒ වගේ දෙයක් අවශ්‍ය නම් comment box එකේ comment එකක් දාන්න. ඒ වගේම තව ඔයගලන්ගේ හිතවතුන් ෆාමසි ෆීල්ඩ් එකේ ඒ වගේ ඉන්න ඒගොල්ලන්ට දැනගන්න මේක ඔයගලන්ට share කරලා දෙන්න. අවසාන වශයෙන් පුළුවන් නම් like button එක press කරලා like එකකුත් දාන්න. හොඳයි එහෙනම් අද දවසට මෙච්චරයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ආයිද ඉක්මනින් තව වීඩියෝ එකකින් හම්බ වෙනවා.